welcome back to my YouTube channel. අද අපේ first year එකේ අන්තිම දවස. ඉතින් මං හිතුවා ලස්සන memory එකක් විදියට මේක තියාගන්න. hina වෙවි ගියාට අපි මේ යන්නේ exam එකක් ලියන්න. කොච්චර බැරි වුණත් පුළුවන් වුණත් හැමදාම exam වලට යද්දි මේ වගේ hina වෙවි යන්න. ඔය අපේ exam ඉවර වෙලා ඊට පස්සේ අපි ගියා අපේ batch photo එක ගන්න. ඇත්තටම අපි පුදුම අවුවක හිටියේ ඒක බලාගන්න පුළුවන් තර්ශිකෙන්. එක්සෑම් ඉවර වෙලා අපි කොහෙවත් යන ප්ලෑන් කරන් හිටියේ නැහැ. හැබැයි අපිට එවෙල නිකන් හිතුණා අපි කොහේ හරි ගියා නම් හොඳයි කියලා. අපි ඊට පස්සේ ආවා Blue Beach. අපි එදා ගිය දවසේ ගොඩක් අර වතුර එහෙම තිබ්බේ නැහැලු. ඒ නිසා දන්නේ නැහැ අපි ෆොටෝස් වල දකින්න තරම්ම මෙතන ලොකු ලස්සනක් නම් තිබ්බේ නැහැ. මේ එතන තිබ්බ අයිලන්ඩ් එකක් වගේ තැනක් ඔය එතන. මෙයාලත් එක්ක තමයි ඉතින් අපි ගියේ. ඊට පස්සේ එතන ටිකක් වෙලා ඉඳලා අපි ආයේ අපේ කැම්පස් එකට ආවා. මට එතනදි වැඩි වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. බලන්නකෝ අපේ කැම්පස් එක රැට හරිම ලස්සනයි. අපි හොස්ටල් එකට ඇවිල්ලා අපිට බඩු ලෑස්ති කරන්න තිබ්බා. මොකද අපි ඊළඟ දවසේ හොස්ටල් එකෙන් අයින් වෙන්න ඕනේ. ඒ ඔක්කොම කරලා ඊට පස්සේ තමයි ඔය ඉන්නේ. ඊට පස්සේ අපිට හිතුණා අපේ රූමීස්ලත් එක්ක ෆොටෝස් ගත්තා නම් හොඳයි කියලා. මොකද අද ඉන්න අන්තිම දවසේනේ. මෙතන දෙන්නෙක් නම් අඩුයි. මෙන්න මේ දෙන්න හරිම ලැජ්ජයි බලන්නකෝ. ඊට පස්සේ මම ආයෙත් වොෂරූම් එකේ වීඩියෝස් ගන්න කියලා කියා. බලන්නකෝ එතනදී උනද ඇත්තටම උතන්දි මට බය හිතුනේ මම කන්ෆියුස් වුණේ මොකද්ද කියලා. අපේ තරුෂි හොඳටම බය වෙලා දිව්වා. ඒ බයට තමයි මාත් දිව්වේ. ඊට පස්සේ අපි ආවා කැන්ටීන් එකට. මම හිතන්නේ අපි ඔතනට එද්දි රෑ 10ට 11ට විතර ඇති. ඒ වෙලාවේ නම් කැන්ටීන් එකත් වහලා. කැන්ටීන් එකේ බැල්කනි එකට ගියාම මෙන්න මේ විදියට අපිට අනිත් හොස්ටල් එකත් පේනවා. ඕකේ ඉන්නවා ෆයිනල් ඉයර් අක්කලා වගේම අපේ ආර්ට් එකේ කට්ටියකුත්. මෙන්න මෙතන තමයි අපි හැමදාම සයින් කරන්න ඕනේ. කලින් හොස්ටල් එකේදී නම් අපි යද්දී හැම වෙලාවෙම සයින් කරන්න ඕනේ. මේ හොස්ටල් එකේදී අපි දවසකට එකපාරක් සයින් කළාම ඇති. අපි හරිම ආසයි අපේ උඩම ෆ්ලෝර්ස් වලට ගිහිල්ලා අපේ එළිය පේන විදිය බලන්න. අතට මෙතන හරිම ලස්සනයි රෑට වගේම නෙවෙයි දවල්ටත් හරිම ලස්සනයි. එක්සෑම් කාලෙත් අපි ගිහිල්ලා තන උඩට වෙලා බලාගෙන ඉන්නවා. වලට උතන්ට ගියාම නම් ලයිට් හවුස් එක හැමත් පේනවා. මේ ඊට පස්සේ දවසේ අපි ඔක්කොම බඩු අරගෙන යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මන් රූම් එකේ වීඩියෝ එකක් ගන්න කියලා හිටියේ. හැබැයි මට ඒක ගන්න අමතක වුණා. මොකද අපිට ගොඩාක් වැඩ තිබ්බයි දවසේ කරන්න. අපි දන්නේ නැහැ අපිට සෙකන්ඩ් ඉයර් එකේදී හොස්ටල් හම් වෙයිද කියලා. මට මතකයි මං හොස්ටල් ආපුත් පළවෙනිම දවසේ හැන්දටම ඇඬුවා හොස්ටල් එකේ ඉන්න බෑ කියලා. හැබැයි දැන් හොස්ටල් එක දාලා යද්දි හරිම දුකයි. මට නම් හිතෙන්නේ කැම්පස් ආවොත් අනිවාර්යෙන් හොස්ටල් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. අපිට හැම දෙයකදීම බෝඩින් ඉන්නවට වඩා හොස්ටල් ඉන්න එක ගොඩක් ලේසි. කොහොම හරි අපි අපේ බඩු ටිකත් අරගෙන බෝඩිමට ගියා. අපි ගියේ අපේ යාළුවෙක්ගේම බෝඩිම එකට. හරි ඉතින් අද vlog එකත් මෙතනින් ඉවරයි. අලුත් vlog එකකින් හම්බ වෙමු. bye.